බිම්මට්ටමේ කෙනෙකුට ප්‍රශ්නය තේරුම් කිරීම තමයි අරමුණ වෙන්නේ. හරිද? ඉස්සල්ලාම මේ ප්‍රශ්නේ අපි තැන් තැන් වලින් පොඩ්ඩක් කඩාගෙන ඉමු. එතකොට අපිට ලේසි. පහත සඳහන් කුමන පිළිතුර සෙන්ටිග්‍රේඩ් 25 ඇති 1.75 මවුලට ගන් ඩෙසිමීටර් මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක. එතනින් මම ප්‍රශ්නේ කඩනවා. පොඩි රූප සටහනක් අදිමු. හිතන්න දැන් ඔය කියන මැග්නීසියම් ජලීය මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය මේක. හරිද? පැවතිය හැකි උපරිම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය ලබා දෙයිද? දැන් එකමට ඒ ප්‍රශ්නේ මේ මහලුකුත් දැනුමක් නැතුව සාමාන්‍යයෙන් පොඩ්ඩක් අපි කපටි වුණොත් මේ ද්‍රාව්‍යතා ගුණිතය දීලා තියෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ. ඉනෝගනික් වල ඉගෙන ගන්නවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ අවක්ෂේපයක්. ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය අවක්ෂේපයක්. හරිද? හැබැයි දැන් මේකේ එක දීලා තියෙනවා. අපි ඒක දැනගන්න ඕනේ නැහැ මේකට. ද්‍රාව්‍යතා ගුණිතය අපි සාමාන්‍යයෙන් ලියන්නේ ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේදය සඳහා. හරිද? එතකොට දැන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අනිවාර්යෙන් එන්න ඕන සමතුලිත ප්‍රකාශයක්නේ. එතකොට මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කොහොමද එන්නේ? මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන්නේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. එතකොට මෙයා ජලීය ද්‍රාවණයක සම්පූර්ණයෙන්ම අයන වලට කැඩෙනවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් සම්පූර්ණයෙන්ම අයන වලට කැඩුනොත් right එන්නේ මැග්නීසියම් 2+ අයනයයි මේ Cl- අයන දෙකකුයි. Cl- අයනය අපිට වැඩක් වෙන්නේ නැහැනේ. මොකද දැන් මේ තියෙන මැග්නීසියම් 2+ තමයි අනිවාර්යෙන් දැන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල අපි ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශයක් ලියනවානේ. හරිද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අපි ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශයක් ලියනවා. ඔය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අපි ලියන ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශයේ තියෙන්නේ මේ මැග්නීසියම් 2+ ගේ සාන්ද්‍රණයම තමයි. එතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ්ගේ දැන් ප්‍රශ්නේ මුල් අවස්ථාවට යනවා. ඒ ප්‍රශ්නේ මුල් අවස්ථාවේ තියෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයක් තියෙන. දැන් මැග්නීසියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයක් දීලා තියෙනවනේ. ඔය මැග්නීසියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයේ තියෙන මැග්නීසියම් 2+ සාන්ද්‍රණය අපි හොයාගෙන ඉන්න ඕන. කොහොමද? මැග්නීසියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදය කරපුවාම මැග්නීසියම් 2+ සහ 2යි Cl- නේ. කලින් මම ඔක ලීවා. හරිද? දැන් මේකේ 1.75යි. එතකොට එකට එක අනුපාතයෙන් මැග්නීසියම් 2+ ගේ සාන්ද්‍රණයත් 1.775යි. මේ 1.775 තමයි අපි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශය ලියනකොට ආදේශ කරන්නේ. හරිද? එතකොට දැන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. හරිද? දැන් කොහොමද අපි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශය ලියන්නේ? ප්‍රශ්නයක් කරනකොට හොඳ පුරුද්දක් විදිහට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සමතුලිත ඒ කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය ජලයේ දිය වෙන ප්‍රතික්‍රියාව අපි ලියන්න ඕනේ. මැග්නීසියම් 2+ ධන 2යි OH මයිනස්. right 2යි OH මයිනස්. එතකොට දැන් මේකේ KSP ලියනකොට KSP සමානයි මැග්නීසියම් 2+ ජලීය ද්‍රාවණයේ එක්වස් භෞතික අවස්ථා අනිවාර්යයි. මේකත් එක්වස් වෙන්න ඕන. මම ඒක දැන් ලියන්නේ නැහැ. වතාවක් OH මයිනස් වර්ගය. right KSP දත්ත විදිහට KSP අපිට දීලා තිබ්බා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ 7.10 ඒකක මම පටල ගන්න යන්නේ MCQ එකනේ. එසේ එක්කනම් ඒකක සහිත ආදේශයට ලකුණක් හම්බෙනවා. හරිද? මැග්නීසියම් 2+ ගේ සාන්ද්‍රණය කීයද? 1.775යි. වතාවක් අපි හයිඩ්‍රොක්සයිඩ්ගේ ද්‍රාව්‍යතාවය x කියලා හිතමු. එතකොට x වර්ගය. right x වර්ගය. දැන් මේක සුළු කරපුවාම මේකට මේක කැපෙනවා 4 වතාවක් 10^12 සමානයි x වර්ගය. x සමානයි දෙවතාවක් 10^6යි. දෙවතාවක් 10^6 උත්තරයක් විදිහට තියෙන එකක් අපි තියද බලමු. දෙවතාවක් 10^6 දෙවතාවක් 10^6 උත්තරේ විදිහට දෙවෙනි එකේ තියලා තියෙනවා. උත්තරය අංක 2.
ඉවරයි.